ඔන්න අන්බොක්ස් කරපු බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා මේ විදිහට ඔයාලට පෙන්වන්න. අද කැමරමන් ඩියුටි එක කරන්නේ චූටි කුෂි. ඔන්න එහෙනම් මුලින්ම ඇවිත් තියෙනවා මෙන්න මේ ලන්ච් බොක්ස් එක guys. මේක කෑම් පෙට්ටියයි වතුර බෝතලේ දෙකම එකට ඇවිල්ලා තියෙන සෙට් එකක්. රුපියල් 900 ගාණක් වගේ වෙයි. මට හරියටම ප්‍රයිස් මතක නැහැ. එතකොට මේකේ නිල් පාට, දම් පාට සහ රෝස පාටත් ඇවිල්ලා තියෙනවා. කහ පාටත් තියෙනවා නේද ෂූ? අම්මා ලතු පාට. හරි ඉතින් ඔයා වීඩියෝ කරන්නකො දැන් ඔයා කැමරමන්නේ. ඊට පස්සේ චූටි බබාලා ප්‍රී ස්කූල් අරන් යන 1 2 3 වසර වලට ගැලපෙන ස්කූල් බෑග් එක ඇවිල්ලා තියෙනවා. මේක 1000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකේ රෝස පාටයි නිල් පාටයි දෙකම තියෙනවා. දැන් පොඩ ඉස්සරහට එන්න. ඊට පස්සේ මේක ඇවිල්ලා මැජික් බෝඩ් බුක් එකක්. පැන්සලත් මේක ඇතුළෙම දීලා තියෙනවා. පාට කරනකොට තමයි රූපේ මතුවෙන්නේ. වෝටර් කලර්ස් ඇවිල්ලා තියෙනවා 380ක් වගේ මතකයි. ඊට පස්සේ මෙන්න මේ කව කටු අඩි රූල් පෑන් ඒ ඔක්කොම එකට තියෙන සෙට් එක ඇවිත් තියෙනවා. ගිම්බලගේ යටින් අල්ලගන්න යටින් උඩින් අල්ලන්නේ අන්න එහෙම. මෙන්න මේක පේනව නේද හරියට? ඊට පස්සේ guys දිගාරින නවන්න පුළුවන් පෑන් ඇවිත් තියෙනවා. මේක ස්ටිකර් කාඩ්ස් ඇවිත් තියෙනවා. මෙන්න මේ විදිහේ ස්ටිකර් කාඩ්ස්. එතකොට මොනවද මේවට කියන්නේ? ඇඩැප්ටර් ඇවිත් තියෙනවා. ස්විච් ගහන්න පුළුවන්. පිරිමි ළමයින්ට ළඟට කොහොමද පේන්නේ? ගස් පේනවද? පිරිමි ළමයින්ට මෙන්න මේ බෑග් එක ඇවිත් තියෙනවා. මේක ටිකක් හොඳ ක්වොලිටි බෑග් එකක් ගන්න. ඔක තාත්තාට පුළුවන්. ඔව් තාත්තලට පුළුවන්. අම්මලාට නම් බෑ. ඔව්. සූට් හිතන්නේ මෙතන හරි කනවා කියලා. ඊට පස්සේ මෙන්න මේ පැස්ටල් බොක්ස් එක ඇවිත් තියෙනවා. නෝමල් පැස්ටල් බොක්ස් එකක්. මේ හරි එහෙම උනාට කමක් නැහැ. ගිම්බලගේ යටින් අල්ලගන්න. අන්න එහෙම. මෙන්න මේක පෙල් 200ක් වගේ වෙයි. ඊට පස්සේ ස්ටිච් නෝට්ස් ඇවිත් තියෙනවා. ඇපල් එකයි හાર્ට් එකයි. කොහේලි ඔය මොනිසෝරි යනකොට ගහලා යන්න පුළුවන් මෙහෙමයි වැට කලන්න කි. කුෂි ගෙදර තියෙන කියලා දීපු වැඩ ටික සේරම කරලා ඉන්න නැත්තම් මං උටියක් දෙනවා ගෙදර ඇවිල්ලා කියලා වගේ නෝට් එකක් මෙන්න මේ ස්ටිච් නෝට්ස් අලවල වලට දොරේ ගහලා යන්න පුළුවන්. එක ඩිසයින්ස් වලින් තියෙන 6 ස්ටයිල් and 6 කලර් හයිලයිටර් සෙට් එක ඇවිත් තියෙනවා. අපිට 400 ගාණක්. ඒ 50ද? 50 කලින් වෙන්නවා. ඊට පස්සේ ෆුට් මසාජ් එක ඇවිත් තියෙනවා. කකුල් මසාජ් කරන්න. කකුල් මසාජ් කරන්න. අත් මසාජ් කරන්න බෑ ඔක. නෑ පුළුවන් ඕන. ඊට පස්සේ මෙන්න මේ සයිඩ් බෑග් එකත් ඇවිත් තියෙනවා. පිරිමි ළමයින්ට තමයි මේ සයිඩ් එක පූසාවුවේ. සයිඩ් බෑග් ඇවිත් තියෙන මේක නිකන් ලෙදර් වගේ මැටීරියල් එකකින් තමයි කරලා තියෙන්නේ. ඒකේ ටිකක් කොටු එකයි ටිකක් ලවුම් එකයි. ඔව්. ඊට පස්සේ මකන ඇවිත් තියෙනවා guys. මෙන්න මේ පැකට් එකේ තියෙන මකන 6ක් තියෙන එක. දැන් ඔච්චර දුරට පේනවද? මෙන්න මේ මකන. මේකේ තියෙන පළතුරු මකන. මේකේ තියෙන නිකන් පොඩි මකන. ඒක ඇවිත් තියෙනවා. ඊට පස්සේ බබල් ගේම් එකක් ඇවිත් තියෙනවා. මේකට රවුම නෙමෙයි දාන තියෙන්නේ. බෝල් තමයි මේ ටෙඩි බෑග් එක ඇතුලේ තියෙන්නේ. හරි ලස්සනයි. ටිකක් අර රිච් ලුක් එකක් තියෙන බෑග් එක. ඔකටයි ගේම් එක. හයිලයිටර් සෙට් එකක් ඇවිත් තියෙනවා. ගෑල් ළමයින්ට පිරිමි ළමයින්ට වෙනම කලර්ස් වලින්. මෙන්න මේ සෙට් එක. පේනවද? ඊට පස්සේ පිට අතල්ලන්න පුළුවන් මෙන්න මේ 2-in-1 බ්‍රෂ් එක ඔන්න රීස්ටොක් කරලා තියෙනවා. එක පැත්තක කෙඳි, එක පැත්තේ බූල් බෑන් රෙඩ් වගේ කොටස තමයි තියෙන්නේ. හොඳට අතුල්ල ගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රයිස් එක සවිස්තරාත්මක වීඩියෝ එකකින් ඉදිරියට හම්බ වෙනනම් ස්තුතියි මේ ස්ටිකර් කාඩ්. ස්ටිකර් කාඩුත් තියෙනවා. රුපියල් 40ටද කොහෙද තිබුණේ මේවා. ප්‍රයිස් කරේ නෑ තාම. මම ඉතින් ඒවා පෙන්නුවේ නෑ ස්ටිකර් කාඩ් නිසා මේ. මෙන්න මේක, එතකොට මෙන්න මේක, මෙන්න මේක වගේ ස්ටිකර් කාඩ් තමයි ඇවිත් තියෙන්නේ. පළතුරු එක. මෙන්න මේක. කුරුල්ලෝ. කුරුල්ලෝයි පාතුරු එක. තියෙනවා. එහෙනම් මේ පාරනම් ගියා. බයි බයි. බයි බයි.